එක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට වාරයෙන් ධර්මයේ දේශන වාරයෙන් වාරේ වැඩිහිටි වැදගත් භික්ෂුන් වහන්සේලා බණ කියනකොට අනිත් ස්වාමීන්වහන්සේලා අහන් ඉන්නවා ධර්ම සභා මණ්ඩපේ. එදා නන්දක කියන ස්වාමින් වහන්සේලා තමයි වාරය වලතුනේ බණ කියන්නේ. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. තාම මధుර මනෝහර ධර්මයක් දේශනා කළා. භික්ෂු පිරිස බොහෝම සාවධානව බණ අහගෙන හිටියා. මේ වෙලාවේ මේ බණ ආරම්භ කෙරෙන්නකොටම බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කළා. ඒලා ඇහුණ නන්දක ඊටාම ලස්සන බණක් කියන්න ආරම්භ කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ එළියෙන් නම් මේ බණ ඇහුවා. නැස දන්නවා බැරි වෙලා හරි මම ඇතුළට ගියොත් මේ වඩින්නේ ධර්මස්වාමී උන්වහන්සේ තමයි මේ ධර්මය හොයාගෙන ලෝකෙට දේශනා කළේ. අනිවාර්යෙන් නන්දක ස්වාමීන් වහන්සේ බණ නවත්තනවා. සියලු භික්ෂූන් වහන්සේලා ආසනවල නැගිටිනවා. මේ පටන් ගත්ත මధుර මනෝහර ධර්ම දේශනාව අතරමඟ නතර වෙනවා. ධර්මස්වාමී වූ තථාගතයන් වහන්සේට ධර්ම දේශනාව නතර කරන්න අවශ්‍ය නැහැ. ඒකට කැමති නැහැ. උන්වහන්සේ මේ බණ අහගෙන ඉන්නවා. මොනව අහන්නද පින්වතුනි? මේ උන්වහන්සේ හොයාගත්ත ධර්මය. උන්වහන්සේ සර්වඥයි. උන්වහන්සේ 아무තෙන් ඉගෙන ගන්න කෙනෙක්ගෙන් දෙයක් නැහැ. උන්වහන්සේ එතන හිටගෙන බණ අහනවා. ධර්ම දේශනාව ඉවර වෙනකොට බුදුරජාණන්සේ උගුර පාදනවා. එලා කට්ටිය දැනගන්නවා හඬ අඳුරනවා ඇතිනේ. ඒක ඇරලා උන්වහන්සේ පිළිගන්නවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන නන්දක බොහෝම වටින ධර්ම දේශනාවක් සිද්ධ කළා. හැබැයි මගේ නම් ටිකක් පිට රිදෙනවා හිටගෙන ඉඳලා කියලා කිව්වා. මේ වෙලාවේදී නන්දක ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ අනේ තථාගතයන් වහන්සේ මම දැනගෙන හිටියේ නෑ ඔබ වහන්සේ වඩිනවා කියලා. මට සමාව වෙන්න මම දැනගෙන හිටියේ නෑ. එහෙම දන්නවනම් අනිවාර්යෙන් ඉතින් නතර කරනවනේ බුදුහාමුදුරුවෝ බණ මේ ධර්ම සභා මණ්ඩපයට එන්න ඉන්නවා. එනකොට මගේ බණ නිසා නතර වෙනවා නම් ඉතින් වෙන ස්වාමීන් වහන්සේ වගේ නෙවෙයි තථාගතයන් වහන්සේ නෙමෙයි වඩි. උන්වහන්සේ විල බණක් කිව්වොත් ඊට වඩා විශිෂ්ටයි මේ ධර්ම දේශනාව. මේ ස්වාමීනි සමා වෙන්න මම දැනගෙන හිටියේ නෑ. ඒලා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි නන්දක කිතා වටිනා බණක්. නන්දක ඔබ බැරි වෙලා හරි එළි වෙනකන් මේ බණ කීවනම් මම එළි වෙනකන් හිටගෙන බණ අහනවා. මේ තමයි පින්වතුනි තථාගතයන් වහන්සේට ධර්මය ගැන තිබිච්ච ධර්ම ගෞරවය. නවලෝකෝත්තර ධර්මය කෙරෙහි ගරු කරන එක පුදුමයක් නෙවෙයි. මොකද උන්වහන්සේටත් පිහිට උනේ ලෝකෝත්තර ධර්මය. තමන්ගේ සීලය, තමන්ගේ සමාධිය, තමන්ගේ ප්‍රඥාව, තමන්ගේ මාර්ගය, ඵලය සහ තමන්පත් වූ නිවන. මේ ධර්මයන් අනිවාර්යෙන් පූජනීයයි. ඒවා අධිගමනය කළ යුතුයි. ඒවා කෙරෙහි ගරු සම්ප්‍රයුක්ත සිත ඇති කර ගත යුතුයි. ඒ ගැන වාදයක් නැහැ. නමුත් පරියාප්ති ධර්මයේ දේශනා ධර්මයේ කියන්නේ පින්වතුනි මේක බුදුරජාණන් වහන්සේ තමයි වචනයට නංවන්නේ. උන්වහන්සේ තමයි මේකේ තීරණය කරන්නේ අසවල් වචනය මම යොදනවා කියලා. ඒක සෑම බුදුවරයෙක්ම එක විදියට කරන්නට ඇති. නමුත් මේක සියල්ල උන්වහන්සේගේ ප්‍රතිභාණය, උන්වහන්සේගේ නිර්මාණය, උන්වහන්සේගේ වාක් කෞශල්‍ය, උන්වහන්සේ තමයි මේක වචනයට නංවලා දේශනා කරන්නේ. ඒක පසේ බුදුරට කරන්නට බෑ. පින්වතුනි ලෝකෝත්තර ධර්මයට තථාගතයන් වහන්සේ ගරු කරනවා කියන එක පුදුමයක් වෙන්නට දෙයක් නෑ. මේ
තමන්ම දේශනා කරපු ධර්මය තමන්ගේ ශ්‍රාවකයෙකුගේ මුවින් නැවත ඇහෙනකොට ඒ බණ එළි වෙනකන් අහනවා කියලා කියන්නේ මේක විශේෂ දෙයක්. මේක තමන්ගේ නිර්මාණය. වචනයට නැංුවේ තමන්. ධර්මයෙන් කියවන දේ ලෝකෙහි තියෙන බව සදාතනික ඒකට පත්විය හැකි බව න්‍යාම ධර්ම ඒක වෙනම දෙයක්. නමුත් මේ දේශනාව උන්වහන්සේගේ දේශනාවක්. ඒ දේශනාව තව කෙනෙකු ශ්‍රාවකයෝගේ මුවින් ඇහෙනකොට මගේ බණ හොඳට කියන එහෙම නෙවෙයි ඇහුවේ මේක. මේ සත්‍යයට ගරු කරමින් ඒ සත්‍ය ධර්මයේ ශ්‍රවණය කර. එහෙනම් පින්වතුනි තථාගතයන් වහන්සේ කීවා නම් නන්දක ස්වාමීන් වහන්සේ එළි වෙනකන් බණ කියනකොට එළි වෙනකන් හිටගෙන ඒ බණ අහනවා කියලා අපි ගැන කවර කතාවද? නිසා කිසිම විටක හිතන්නට එපා මම ධර්මයේ ඉගෙනගෙන ඉවරයි. මම භාවනා වඩලා ඉවරයි. මට අමුතුවෙන් අවවාද අනුශාසනා ලැබෙන්න අවශ්‍ය නැහැ. මේ සිතවිල්ල එන වාරයකදීම දුරු කරලා දාන්න. මේක ඔබට තියෙන බාධකයක්.